මේක ඉන්නවා මචං ඌරෙක්. හරිද? ඌරු හොම්බේ. පොඩි ටිම්බෙල් එක්ක සද්දයක් වගේ එකක් වැටෙනවා උඩින් ඉඳලා. හරි. ඌරු හොම්බා ඉන්න පැත්තට දැන් තමයි යන්න තියෙන්නේ පරයා ඉන්න පැත්තට. අම්මට සිරි මචං. ඌරා. අඩු මොකද කර අඩු තිරිසම් වැඩ කරන්න එපා බල්ලු. කාගේද මේ අතක් කපලා දාලා තියෙන්නේ? හරි මචං. මේ ඉස්සල්ලාම මෙතන තියෙනවා පොඩි කෑල්ලක් මචං. හරිද? එයා ක්ලිප් එකක් හරි මොකක් හරි කෑල්ලක් තියෙනවා. ඒක අරගෙන ඉන්න ඕනේ. ඒක අරගෙන මේ ලොක් එක අරින්න ඕනේ මචං. හරිනේ? මේක ඇරියා. පොඩ්ඩක් වහිනවා සද්දපත් දැනුනු ගණන් ගන්න එපා. හරි මචං. ඊට පස්සේ මේ අතුර ගන්න තියෙන්නේ මේ ග්ලව්ස් එකෙන්. හරිද? ඒ ග්ලව්ස් එක නැතුව ගන්න බෑ. මම මේ ඉක්මනට ගේම් එක ගහන්නේ ටක් ගාලා ඉවර කරන්න ඕනේ හින්දා. හරිද? නැත්තම් පැය ගාණක් මේක අදගෙන උඹලව තියාගන්න ඕනේ නෑනේ බා. හරිද? ඊට පස්සේ මෙතන මේ කතුරක් වගේ එකක් තියෙනවා. ඒක නා ඕනෙත් නෑ කවන්න නෑ. එක්ක ගමු. අරගෙන ඕක වහනවා මචං. හරිද? මේකේ ඉන්නවා මචං ඌරෙක්. හරිද? ඌරු හොම්බේ. මේ අතුර මේකට ඊට පස්සේ දාගන්න ඕනේ. උඹලා හොඳට බලාගන්න. ඊට පස්සේ මේක අරගෙන මචං මේක අහපව් වහන්න ඕනේ. තිබ්බ තැන් තිබ්බ විදියටම තියන්න ඕනේ. මොකද අර ඌරට පොඩි හරි වෙනසක් දැක්කොත් ඌර ඇවිල්ලා මචං කන පැලෙන්න ගහලා යනවා. හරිනේ? මේ දොර ඇරපු ගමන් ඌර එනවා මචං. පොඩි ටිම්බෙල් එක්ක සද්දයක් වගේ එකක් වැටෙනවා උඩින් ඉඳලා. හරි. දැන් මචං ඌර එනවා. ටක් ගාලා ලොක් එක දැම්මා. හරිද? අර ඉඳපු තැනටම අහපව් යන්න ඕනේ. හරිනේ? ඔන්න මචං ගියා. ඔන්න වැහුවා. ඔන්න හරි වෙරලා ඔන්න ආයෙ වැහුවා. දැන් ඉතින් හොම්බ අල්ලයි මගේ නැට්ට බං. ඌට අල්ලන්න බෑ බං. කවුද බං ඌ ගණන් ගන්න පිස්සුද බං? අඩෝ වරේ කොමු. අඩෝ පොඩ්ඩක් ස්පීඩ් ගහනවා මේ සැරේ ගේම් එක උඹලටත් ලේසියිනේ. මේක හින්දා වැඩි කයිවාරු ගහන්න වෙලාවක් නෑ මචං. අපි ගහමු ගේම් එක. අඩෝ ඌරා. නෑ කිසිම අවුලක් නෑ මචං. අන්න එහෙම ඵලයන් දැන් හැමදේම හොඳට තියෙනවා. හරිනේ මචං. පොඩි හරි අවුලක් තිබ්බොත් ඕක ඇවිල්ලා කන පැලෙන්න ගහලා යනවා. බොරුවට මේ ඌරුන්ගෙන් ගුටි ගන්න ඕනේ නෑනේ බං. හරිද? ඌරගේ මස් ඌරගේ පිටේ තියලා කපන්න ඕනේ. තේරුණාද? මම ඕක වහුනොත් එහෙම තමයි කරන්නේ. මේක ගේම් එකක් ඉන්න බං. හරිනේ? රෙද්ද මෙහෙම තෙමා ගත්තා. හරිනේ? දැන් මේක වහගෙන අපි යන් අර හෙට්ට. මේක ඇරියා. මචං දැන් ඔය රෙද්දෙන් මෙතන බිත්තියේ මේ ඌරා කළු පාටට මොනවද මේව කරලා තියෙන එක පිය දාන්න ඕනේ. ඊට පස්සේ ඔය 575. හරිනේ? ඒක තමයි මචං මේ ඇවිල්ලා අතන තියෙන මෙව් එකේ ගහන්න ඕනේ. මෙව් එක කියන්නේ මචං බේම් මෙතන තියෙන එකේ ගහන්න ඕනේ ඒක. හරිද? දැන් අපි ගහලා බලමු. මේක අනිත් පැත්තට විතරනේ කරගෙන 570 වටේම කරකන්න වෙනවා මචං. එහෙම තමයි. 5. බඩු හරි. ඊට පස්සේ මේක අරගන්න ඕනේ. හරිද? ඒක නිකන් විහිළු කරන්න එපා බං. විහිළු කරන්න වෙලාවක් නැහැ. තෝපි හොඳට බලාගනින් බූරුව වෙන්නේ නැතුව. හරිනේ? ඊට පස්සේ අම්මට සිරි ෆියුස් කෑල්ල ඒකත් ඕනේ මචං. යතුරත් ගත්තා මේක වැහුවා. හරිද? මේක වහලි වෙරලා යන් එළිය පැත්තට. දැන් තමා හොම්බා ඉන්න පැත්තට යන්න තියෙන්නේ. ඌරු හොම්බා ඉන්න පැත්තට දැන් තමයි යන්න තියෙන්නේ පරයා ඉන්න පැත්තට. හරිනේ? දොර ඇරියා. අම්මට සිරි මචං. ඌරා. අඩු මොකද කර අඩු තිරිසම් වැඩ කරන්න එපා බල්ලු. කාගේද මේ අතක් කපලා දාලා තියෙන්නේ? පුදුම ඌරෙක් තමයි. කන පැලෙන්න ගහන්න ඕනේ මූට. මෙතන යතුරක් තියෙන එක ගනින්. ඊට පස්සේ මේක ඇරලා අර ගත්ත ෆියුස් කෑල්ල ඒකට දාන්න ඕනේ. ඊට පස්සේ අය වහපන්. උඹට ඕන වහපන් නැත්නම් ඇරලා තියපන්. ඊට පස්සේ මේ රවුල කපන එකක් වගේ එකක් තියෙන ඒක අරගෙන පල්ලෙහාට යන්න ඕනේ. ඌරා. අපි යනවා. හරිනේ මචං. ඊට පස්සේ ওই කෑල්ල දාන්න ඕනේ මේක අස්සේ. හරිනේ. එතකොට දැන් මචං ඔගේ බෙල් එකක් වගේ එකක් තියෙනවා. ඒක යටට කරලා දාන්න ඕනේ. හරිනේ. තේරෙනවනේ. මෝඩයෝ නෙවෙයිනේ උඹලා. ඒක යටට කරලා දාගෙන ඉවර වෙලා අපිට තව වැඩක් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා ඉවරලා මේක අරින්න ඕනේ. හරිද? මේක මචං අරින්න ඕනේ. ඇරලා ඉවරලා මේකේ ග්‍රීස් තියෙනවා. හරිද? අර ග්‍රීස් යක්කුවෙම ගාගෙන යන්නේ ඒ ග්‍රීස් තමයි. හරිද? වෙන ග්‍රීස් නෙමෙයි. ඒ ග්‍රීස්ම තමයි මේකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකට ග්‍රීස් ටිකක් ගාන්න ඕනේ. එතකොට ග්‍රීස් මෙත් වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ දැන් අර ඌරු ටොයි අහපව් වෙනවා. හරිද? ඕක හෙන මෝඩේ. ඉඳපන්කෝ පෙන්නන්න උඹලට. ඌරු ටොයි එනකන් යමන් අතෙන්ටලා හැංගිලා ඉමු. නැත්තම් බං අය මුල ඉඳන් ගහන්න එපා. මේක මේ බලපන්කෝ ගේම් එකක් ඇතුළේනේ මං දැන් මේ හිර වෙලා ඉන්නේ. මේක මට ඕන විදිහට ගහන්න පුළුවන්කමක් තිබ්බනම් මං ගහනවා ඉතින්. බලන්න මේ මේ මගේ වීරක්‍රියා ගේම් එක ඇතුළේ ඉන්නේ මම මචං. හරිනේ? එලගිරි. කොහොමද ඌරා? ඌරා ඇවිල්ලා මචං දැන් උතරින් නියනක් තියලා යනවා.
හරිද? නියන ඌරගේ තැනකට ඔබන්න තියෙනවා. ඊට පස්සේ අපිට යන්න තමයි තියෙන්නේ. හරිනේ. හරි අපි එළියට යන්. ඌරා ගියා නේද? ඌරා ගියා. ඌරු මූණා ඌරු පරය ගියා. හරි. අපි එළියට යන්. එළියට ගිහිල්ලා මේක අරගත්තා. ඌරගේ නියන ගත්තා. අපි උඩට ගිහිල්ලා කැපෙන්න තමයි යන්නේ. ඒ වුණත් උඹලත් මාර මිනිස්සු බං. උඹලා ලයික් එකක්වත් දාන්නේ නැහැ නේ බං. පොඩ්ඩක් ගොඩ එන්න කොල්ලෙට්ට. කුහක වෙන්න එපා බං. ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරත් නැතත් කමන්නේ. ලයික් එකක් හරි දාපන්. ලොකු දේවල් උඹලෙන් ඉල්ලන්නේ. හරි. එලගිරි ඊට පස්සේ අරකගේ අර ගත්ත නියනෙන් මේ ඇන ටික ගලවන්න ඕනේ. හරිද? ඇන ටික ගලවලා නියනෙන් ඌගේ කනට ගහන්නත් පුළුවන්. මං එහෙම කරන්නේ නැහැ. එතකොට ගේම් එක දික් වෙනවනේ බං. හරිද? ඊට පස්සේ මේක ගලවලා ඉවරලා මේකේ තියෙන ඔක්කොම ස්විච් ටික ඔන් කරගන්න ඕනේ. ඔන් කරගෙන ඉවර වෙලා මෙහෙම ගියා. යතුරු දැම්මා. දොර ඇරියා. අප්පට සිරි වෙනවා එතකොට. පුටුව අයින් කරා. කොයි බම් මෙතන තියෙන යතුරු? දැන් බලපංකෝ දැන් මෙතන යතුරුකුත් නැහැ මොකුත් නැහැ. දැන් මේ පොල් කට්ටකින් තමයි දොරට ගහන්න වෙන්නේ. යතුරුකුත් නැහැනේ බලහංකෝ ඉතින්. එලගිරි යතුරු තිබ්බා. හරි මචං. අපි කැපුණා. හරි එහෙනම් තව වීඩියෝ එකකින් සෙට් වෙමු.